දෙව්දතුන් අපමණ වෙහෙසගෙන මේ ගල පෙරලා බුදුන් වහන්සේ නැසීමට උත්සාහ ගත්තේ. බුදුවරුන් එසේ අකල් මරණවලට ගොදුරු නොවන බව නොදැනය. නැතොත් තමා සමගින් හැදී වැඩුණු සිද්ධාර්ථයන් බුද්ධත්වයේ ලබා ඇතැයි පිළිගැනීමට ඔහු තුළ වූ සංසාරගත වෛරය ඔහුට ඉඩ නුදුන් නිසාමය. ගල වෙනත් ගලක වැඩි ප්‍රක්ෂිප්ත මාර්ගයෙන් මිදී අප ගෞතම බුද්ධ රාජානන්ට අපේක්ෂිත අනතුර කරවීම අපහසු කෙරෙමි. එහෙත් ගැටුණු ගලෙන් ගැලවුණු ගල්පතුරක් සිරිපතුලෙහි වැඩි රුධිරය වහනය විය. ලොව දුලබව පහළවන මහා පුරුෂාණන් වන බුදුවරයෙකුගේ ලේසලවීමෙන් දෙව්දතුන් මෙසේ ආනන්තරීය පාපකර්මයක් සිය අඳුරු අකුසල් සමුදායට එක් කරගත්හ. ගල මුනිදු මත්තේ හිත කිසිවක් නොදත්තේ ගලෙක් පිළිගත්තේ එහෙව් ගුණ මොහු නොපිළිගත්තේ. ගුත්තිලෙහි එන මේ කවින් ප්‍රකට කළ සේම දෙව්දතුන් දැඩි ක්‍රෝධය නිසා ලොවට අවැඩ පිණිසම සිය ශක්තිය යෙදවූහ. පක්ෂයයිති මට දෙන්නයිති මට මේ පක්ෂිය මා දෙන්නේ නැහැ. අද දේවදත්ත සර්ව ශ්‍රේෂ්ඨය වූ මම පක්ෂියෙකු මරන්නේ නැහැ. නැගණියන මෙය ඔබට අයියා මේ සියලුම පුෂ්ප මගේ පරිවාර ළඟට බාර කරන්න. වෙනස කුමක්ද? මේ පුෂ්පයන්ගේ සහ සිද්ධාර්ථ ඔබට රැගෙන පුෂ්පය. මේ සියලුම පුෂ්ප ඔබේ සේවකයන් නෙළුව ඒවා. නමුත් සිද්ධාර්ථ තනියම අය නෙලාගත්තේ. දුටුවද? සිද්ධාර්ථගේ දෙපා පුරාම මඩ දැවිලිලා. එසේනම් මගේ ඒ සංශෝධනයන් නොපිළිගන්න හිද? නැන්දනි ඔබගේ දේව් තමන්ගේම අනන්‍ය නිකාය ගොඩනැගුවා. ඔව් සියල්ල හැරදමන් කියා නොවිඳිනා දුක් වින්දා උග්‍ර තපසෙන් නියැලුණා. එලෙස තමයි සිද්ධාර්ථ බුද්ධත්වය ලැබුවේ. පුදුමේ යසන්න එක බුදුවරයයි කල්ප කාලාන්තරයකට පහළවන්නේ.
බෝධිසත්වයෙකු ලෙස ඉපිද බුදු ඔහුයි ශීර්ෂ රත්නය. ඉතිහාසයේ නිරන්තරයෙන් අප සැම ගැන මතකයන් මනසා තබනවා. ඔහු එයට අයත් නැහැ. ඔහුගේ නාමය ලෝක ඉතිහාසයෙන් මැකෙන්නේ නැහැ. මතක තබා ගන්න. ඔබ කුමක් කළත් බුදුන්ට කිසිදු හානියක් කරන්න ඔබට බෑ. මාතුල ක්‍රෝධය නොමැත. එකල්හි බුදුරදුන් ක්‍රෝධය ගිනි අඹුරකට උපමා කොට ක්‍රෝධයෙන් පෙළුන් කල එය අන්‍යයන් වෙත දමා ගසන්නට සිතෙන බවත් එසේ දමා ගසන්නට තැත් කරද්දී අපම දැනෙන බවත් පැවසූ අයුරු දෙව්දත්ත සිහිවිය. ඔබෙන් සමා අයදින්නටත් යෝග්‍ය නැහැ. භාග්‍යවතුන් සංසුන් වන්නේ ඔහු අස්වසාලුවත් දෙව්දත්ත නම් එය ඉමහත් පීඩාවක්ම විය. බොහෝ හානි බොහෝ සිදු කර පීඩා කළා. මාවට බොහෝ කරදර. තමනට ඒ සියල්ල අමතක බව තථාගතයන් පැවසුවත් දෙව්දත්ත කවරහස් වැසිල්ලක්ද වසවර්ති මාරයා හැරුණුකොට ගෞතම බුදුරජාණන් වහන්සේට මුහුණට මුහුණලා අභියෝග කළ එකම පුද්ගලයා වූ දේවදත්ත බුදුවරයෙකුට ඥාතිව උපන්නත් ඉන් ඵල නොලබාම මෙසේ අපාදුකට පත්විය. සරණම් ගච්ඡාමි. බුද්ධ ධම්ම සංඝ යන මේ ත්‍රිවිධ වස්තුන් මිනිස් වර්ගයා වෙනුවෙන්ම පහළ වෙති. පළමු රත්නය වූ බුදුවරු මග අවබෝධ කරගනිති. ඒ අනුගමනය කළ හැකි ධර්ම මාර්ගය දෙවැනි රත්නයයි. ඉන්නතු බිහිවන මග දන්නා සංඝ සංසදය තෙවැනි රත්නයයි. ඒ සියල්ලට මනස විවෘත කර ගැනීමම සෙත සලසයි. එයයි බුදුරදුන් දේවදත්තට දෙසා වදාළ අවසන් දහම. මෙසේ අවසන් මොහොතේ තිසරණෙහි පිහිටීම නිසාම කල්ප ගණනාවක අපා දුකින් මතු දෙව්දත් මතු දිනක සට්ටිස්සර නමින් පසේ බුදුවරයෙකු වන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇත. සනාතන ධර්මයක් ධර්ම මාර්ගය ගන්නා සංඝයා වහන්සේත් ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ බුද්ධියෙන් වටහාගෙන නැවත පාදාගන්නා විරල වූ බුද්ධත්වයක් ලොව පහළ වූ මහාර්ග ත්‍රිවිධ රත්නයෝ බව දත යුතුය. ත්‍රිවිධ රත්නයන් පිළිබඳ වූ ශ්‍රද්ධාව අනලස් වීරිය සත්වයාගේ යහපත පිණිසම වේ.